ආයිබෝවන් සුබ දවසක් වේවා. ඔගොල්ලෝ දන්නව නේද? ජයරාජ නවගුණ ශාන්තිය නවග්‍රහ පූජාව. ඒක උදේ සවස කියන එකෙන් ඔයගලන්ට ගොඩාක් හොඳයි. අපි එහෙනම් කියමු මම අද කියනවා මම ගොඩක් දවස් වලට කියනවා අරහන් බුදු ගුණෙන් මගේ ඉරුගේ අපල දුරු වේවා. ලෙඩ දුක් බිය නොවි කිසිත් සැපත සතුට ලං වේවා. සම්මා සම්බුද්ධ තෙදින් සඳුගේ අපල දුරු වේවා. මාරක බාධක වැළකී මගේ පැතුම් ඉටු වේවා. විජ්ජාචරණේ බලයෙන් අඟහරු දොස් ඉගිලේවා. වසවිස ගිනි සතුරු උපත් වසවිස ගිනි සතුරු විපත් මා වෙත ලං නොම වේවා. සුගතෝ බුදු ගුණෙන් මගේ බුදගේ අපල වෙනසේවා. ගුණ නුවණින් වැඩි සියලු සැප සම්පත් ඉතිරේවා. ලෝක විදූ තෙදින් මගේ ගුරුගේ දෝෂ දුරු වේවා. සතුට සමාදානය මට නිරෝගී සුව වැඩි වේවා. අනුත්තරෝ බුදු ගුණයෙන් සිකුරු අපල දුරු වේවා. සිතුමින වැනි රුවන් ගැබක ආයුෂ මගේ වැඩි වේවා. පුරිස ධම්ම සාරථි බල මහිමෙන් සදසෙන සුරාගේ අපල විකල භූත දෝෂ ගැටුම් වැටුම් හා බන්ධන දුරර සියලු මෙකී දෝෂ විලස සාදු ජය බෝරුක චින පංජරයක් වේවා. සෙනසුරු දොස් දුරු වේවා. සත්තා බුදු ගුණෙන් මගේ රාහු අපල දුරු වේවා. යක්ෂ ප්‍රේත වින බන්ධන අහෝසි වී නැති වේවා. භගවා යන විදුරවියෙන් කේතු අපල දුරු වේවා. මගේ කයට බසට සිතට සැපත සතුට වැඩි වේවා. මකර කුම්භ මිතුන තෙරස මාරක බිය සුන් වේවා. කැපී කෝටියක්ම දෝෂ මට ජය මග එලි වේවා. සිංහ මේෂ ධනු තුන් රස බාධක බිය දුරු වේවා. තිසරණ සරණින් ජය සිරි සුබ සත මට ලං වේවා. මීන කටක නුහුසු තෙරස් සමග්‍රහ දොස් දුරු වේවා. ජීව සිද්ධි බලය මගේ බුදු සරණින් සුරැකේවා. වෘෂභ කන්නි තුලා තෙරස් සමග්‍රහ දොස් දුරු වේවා. දම් සරණින් මගේ අපල දුරු වී සිරිසෙත ඒවා. රාහු කේතු රවි සඳු කුජ සිකුරුද බුද ගුරු සෙනසුරු නීජ පාප අපල මගේ සංඝ සරණින් දුරු වේවා. තෙරුවන් ගුණ සුවඳ අමා ඔසුවෙන් මට සැප වේවා. මගේ ගෙදර අයට මටද ජය සිරිසත ලං වේවා. අෂ්ට ග්‍රහ යෝගය මට ජය පිට ජය ජය වේවා. ජය බෝරුක මුනි පිට දුන් මට ජය සේසත වේවා. තුන් සූත්‍රය ජය පිරිත මෝර පිරිත දජග්ග සූත්‍රය ඔය ටික හැමදාම කියන්න උදේ හවස ඔයා බුදුන් වැඳලා ඒ සූත්‍ර දේශනා ටික හැම දවසකම කියන්න. ඔයාගේ ජීවිතේ ගොඩාක් හොඳ වෙයි. ඔයාට ප්‍රශ්න තියෙනවා නම් දුක් කරදර වලින් තියෙනවා නම් ඇත්තටම මේ නොපෙනෙන ලෝකේ කියලා එකක් තියෙනවා. හරි හැමදේම අපේ මිනිස්යාගේ ඇස් වලට පේන්නේ නැහැ. නොපෙනෙන ලෝකයේ ගොඩාක් දේවල් තියෙනවා. හොඳ නරක දෙකම තියෙනවා. ඉතින් මේ පිරිත් හරිම බලවත් මහානුභාව සම්පන්නයි. ඔයාට ආරක්ෂාවක් තමයි එකකින් සැලසෙන්නේ. අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. මොකද මම එහෙම ගොඩාක් මාරාන්තික දේවල් වලින් බේරිලා තියෙන කෙනෙක්. ඉතින් ඇත්තටම ගොඩක් අය ආගම දහමට ලැබි වෙනවා කියන්නේ සංසාරේ පුරුද්දත් එක්කලුනේ. ඒක සංසාරේ පුරාවට එන පුරුද්දක්. ආගම දහමට ලැබි සහ ආගම දහමට ලැබි නොවන කට්ටියක් ඉන්නවනේ. ඒකත් ඒගොල්ලෝ සංසාරේ පුරුදු කරපු හැටි තමයි. මම පුරුදු කරලා තියෙන්නේ ආගම දහමට ලැබි ජීවිතයක්. පොඩි කාලේ ඉඳන්ම මාව දහම් පාසල් යවුවා. සහ මට බුද්ධ ධර්මයේ ආශ්‍රිත ගොඩාක් දේවල් ඇහෙන්න, ඒ දේවල් කරන්න ලැබුණා. පුළුවන් හැම වෙලේම මම පින් දහම් කරනවා. ඉතින්
ගොඩාක් වියදම් කරන එකම නෙමෙයි හැමතිස්සෙම පින් දහම් කියන්නේ. ඔයා ගෙදර කෑම හදනවානේ බත් චුට්ටක් සතෙක්ට දාන එක හැමදාම. හරිද? ඒ වගේ තිරිසන් සතෙක්ට කෑම ටිකක් දාන එක, කුරුල්ලොන්ට කෑම ටිකක් දාන එක. ඒවා ඔයාට හරියම ලේසියෙන් කරන්න පුළුවන් පින්කම්. මම නම් මගේ ඇඳුම් උත් ගොඩක් දෙනවා එක එක්කනට. මගේ ඇඳුම් කවදාවත් අයින් කරන්නේ නැහැ. කවුරුම හරි පාවිච්චි කරනවා මගේ ඇඳුම්. ඉතින් මට එතකොට ඒ ගැන හරිම සතුටුයි. හරිම තෘප්තිමත් හැඟීමක්, සැටිස්ෆැක්ෂන් එකක් මගේ හිතට ඇති වෙනවා.